කානවද? මෙච්චරලා මේ සෙටින්ග්ස් වලදී සුදු වැඩි වෙනවා. ආයිබෝවන් ඉතින් good morning. අදත් අලුත් vlog එකක් ගෑනලා දෙන්නේ. අද මේ day out එකක් තියෙනවා අපේ පොඩි ළමයි කට්ටියගේ. ඒකට එන්න කියලා කිව්වා. ඉතින් ඒකට යන්න. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ එයාපෝට් රිසෝට් කටුනායක. කියන්න එපා මම මේ පැත්තේ. මේක මම අතට දාලම නෑ බෑ. අපි ආවම දැම්ම. මේ උඹ කෝල් කියන්නේ. ගේම් එක බටස් කට්ට යන්නේ. දුබයි සාරිසම්වේ කිරිල්ලියෝ ඉදිරියවල් ඉන්නේ. වීරයාව පිළිගන්න ෂඩොන්ට pakai orang luar pakai ini ada dari kode hai gen mama ya kok makan lo gen mama hai කියලා හරිද ඔයාලට මම හෙල්ප් කරන ෆුටේජස් ගන්න YouTube එකට දාන්න අඩෝ මම කලින් දාලා දිනවා උඹලා බලලා නැද්ද මගල අයියේ දන්නේ නැහැ අඬවට පුළුවන් අඬවට මොකක්ද දීලා වැඩි වෙච්ච එක අත්තම කිව්වොත් මේ කට්ටිය SMS කට්ටියක් නෙමෙයි ඕක කොහෙවත් දාන්න එපා මේ දාන YouTube එකේ මියුට් කරලා දානවා අත්තම කිව්වොත් මේ සෙට් එක මේ අර ලේසි පාසු කට්ටියක් නෙමෙයි මේ උඩ වතුර අවුලන්නේ YouTube එකේ Facebook එකේ මිලියන ගණන් views ගහපු යන මතකදී අෂ්ටක සෙට් එකක් ගියා අද රැට ජිගි තමයි ඒ ඩ්‍රාමා එක කරේ මේ සෙට් එක පන්තියට ඇවිල්ලා පළවෙනි දවසේ හැන්දලුයි ගෑරුප්පුයිනුයි කෑවේ ගහලා කරලා උංග අතින් කන කට්ටමට අරන් ගත්තේ බිනරයා බවිස් තව කවුද අපේ ඉන්නේ නෙට් එක කෝකුන් හැන්දෙන් හරිද උඹ හැන්දෙන්ද කෑවේ මල්ලි නෑ මං හැන්දෙන් කාලා නෑ ඵලයන් තෝ දන්න යකෝ කොස්සෙන් විතරයි මේ මුව ටික වතුර කියලා ඔන්න ආන්න කතාවක් ඈ ආනේ පැච්චර ගහන්න සැන්දන දෙවඩක්ද මේක හරිද ඊට පස්සේ අපේ කියලා වහත කොල්ලෙක් ඌ තමයි මුන්ට බැනලා අතින් කාපන් කියලා අපේ බන්දයා කියලා කැවුවා ඕ අනවශ්‍ය ප්‍රශ්න අදලා ගන්න එපා අයවශ්‍ය ප්‍රශ්න ඔයාලට මොනවද කියන්න තියෙන්නේ දැන් චිල් පොඩ්ඩක් මේ ගිම්මාන්න දෙපාර තුන් බර උබල ගත්තා නම් උඹ හරියට අඩෝ වැරදි දෙයක් කියුණා නම් සමාවයම් මේ පිස්සෝ වගේ හැසිරෙන්නේ මේ A level කරලා කැම්පස් යන්න බලාගෙන ඉන්න ළමයි ටික යකෝ මම කැම්පස් ගියේ මට මේ කැම්පස් ගියේ මට ජැෆ්න කියන්න ඕනේ නෑ අයියෝ සෙරප්පුනේ ආවරේද තවන්නේ අයියෝ සෙරප්පුනේ කට්ටිය යනවා දැන් කන්න මමත් කපලා දාන්නේ ඉතින් ගිහිල්ලා ඉරතගේ GoPro එක දිනවනේ දැහුව වීඩියෝස් තියෙනවා එඩිට් කරලා නෑ ඒ කම්මැලි එඩිට් කරන්නේ මගේ මල්ලි මහ ලොකු එඩිට් නෑ මම කැපෝ දැම්මා මම එඩිට් කරනවා මට කියන්නේ ඔයාට පේන්නේ නෑ එඩිට් කරන ඉෆෙක්ට් එක මට ඒක අවුල් නම් මම එඩිට් කරනවා පැය දෙක තුනක් හරි කාටවත් තේරෙන්නේ නෑ ඒක තේරෙන්නේ නෑ අපි කනවත් ළමයි කනවා
මේ ළමයි කනවා. අපේ ගෙවල් වල සම්මාන විතරයි. ලොකේෂන් සියල්ල මංගා. මම දැන් බබලෙන් තරුවක් කියන්න. පොඩ්ඩක් ඉන්න මේ අපි දැන් හොටෙල් එක ගැන YouTube එකට දාන්න ඕනේ. ඈ? ආපෝ එන්න නම් එපා මේකට. මේ වීඩියෝ එකක් ගන්නකො. ගමු. අර කන්නාඩි දෙයක් ආගේද බිමරගේ මේ අපි ඩේ අවුට් එකක් ආවා. ප්ලේස් එක මොකද්ද මම මේ දන්නේ නම් පාතාල තාල කරලාද අපි මේ ඉන්නේ කඩලායට කෙට්ටුව එයාපෝට් රිසෝට් කියන තැනේ වාඩි වෙන්න. දැන් කියන්න මේ අපේ මේ ලොකේෂන් එක ගැන රිවිව් එකක් දෙන්න. තාම එහාට. ගිම්මානු බත් හරි. ඇත්තටම වෙල්කම් ඩ්‍රින්ක් එක නම් බල්ලෙට්ටවත් බොන්න බෑ. හරිද මේ මෙලොවම රහ නැති වෙල්කම් ඩ්‍රින්ක් එක. පූල් එක තියෙනවට තිබ්බා ඉතින් ඒකෙන් නාගත්තා ඒක. ලොකු ප්‍රශ්න. පිරිසිදු ගම නම් අඩුයි පූල් එකේ. ඊට පස්සේ කෑම බීම ගත්තම මේ ඉසෙක් නෑ. එච්චරයි. තෙල් විතරයි තිබ්බේ. අයිස් ඩෙසර්ට් කෝනේද අයිස්ක්‍රීම් විතරයි තිබ්බේ. ඩෙසර්ට් එක අයිස් විතරයි. මේ රූම් එකක් හම්බුණා. රූම් එකේ මේ ෂවර් එක නෑ දොරවල් ලොක් නෑ. රූම් එකේ ෂවර් එක කැඩිලා මේ වොෂ්රූම් එකේ මං ඇතුළට ගිහිල්ලා දොර වැහුණා. මට අරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ හොටෙල් එක ගැන අපි රිවිව් එකක්. ඊට පස්සේ මේ ෂවර් බිඩ එක උඩින් ගලවලා ඒක අර කෑල්ල මේක අස්සට දාලා එහෙම තමයි මම දොර අරගත්තේ. වොෂ්රූම් එකේ දොර. මේක ලොක් වෙලා අපි දෙන්නෙක් විතර ඇතුලේ හිර වෙලා ඉඳලා කොහොම අමාරුවෙන් තමයි එළියට ආවේ. ඊට පස්සේ ආයේ පූල් එකේ ෂවර් එක කැඩලා ෂවර් එකේ වතුර තරම් ජූවිලි ජරාව. මේ මදියට ක්ලෝරින් උත් හොඳටම වැඩි. කවුද තන හොයාගත්තේ? හැබැයි මේ වීව් එක ලස්සනයි. view එක ලස්සනයි. view එක ලස්සනයි. තා මොන හරි හොඳ ටිකක් බොන්න පුළුවන්. කොතනද? තොට සකේ මොකක්ද? වීව් එක ලස්සනයි. මේ ලයිට් දාලා ලස්සනයි. මේ වරේ ඕනස් වීව් එකක් දිහා හොටෙල් එක. ගෙවල් වලට යමුනේ. ඕනස් වීව් එකක් දිහා හොටෙල් එක. හොටෙල් එක වරු. හා? මගේ රිවිව් දෙන්න දන්නේ ඇයි. හරි. එක් කපල ගන්න. දැන් රිසල්ට් ඇවිල්ලා තියෙන දැන් මේ ලෙවල් කරපු ළමයිගේ රිසල්ට්ස් එනවා තව පැය දෙකකින් විතර. අර ලංකාවේ කොහේ හරි අස්සක හිටපු ගොබ්බේ කට්ටියක් කරපු වැඩක් මේ ගොබ්බේ ටික කරන්නේ. ඔන්න උදේ හව කන්නේ සිංහල බතාල නමේ ගන්නේ ඇරියස් උනොත් සිරි පාල දෙක තුන්නම ඔයන මල් මාල පොත්තම නලවල යන්නේ මහ පාරේ දෙකර නමල ගස්සල ගන්නේ ආම වාරේ සත්තම දෙමුත උත්තම වහලේ පෙට්ට ගනු කේමර බහිනේ උස්සන් සීලේ අයියෝ පිස්සු වීඩියෝ හොඳයිද බං? අයියෝ පිස්සු මේ අයියෝ පිස්සු එක දාන්න අයියෝ පිස්සු එක දාන්න තාලට කියන්න තියෙන්නේ ලබන්නා වූ වෙසක් පොහේ කිරියෙන් පැණියෙන් ඉතනන සුබම සුබ උපන්දිනයක් වේවා එන ඔබ සැමට ගෞරවයෙන් මුස්සරණයි. ඔන්න ඉතින් අද මොකක්ද ඒකට කියන්නේ මොකක්ද මේ අද තියෙන්නේ බීම ෆලෝ කරන්න subscribe කරන්න like කරන්න ලින්ක් එක පල්ලෙහෙන් දාලා තින්නම් සහ මේ කට්ටියගේ මිලියන ගාණක් views ගියපු මොකද්ද කෝලං වැඩිම ඩ්‍රාමා එක ඒකේ ලින්ක් එකක් හරි දැන් හරි thank you පුරාණ රිවිව් එකක් දාන්න. ඒක දෙනවද යංකෝ ගෙදර ඒක දෙන්න තමයි ජීවිතේට ඇවිල්ලා නැහැ මේ හොටෙල් එක. එමු කියන්න බබා මම ආතල් එකක් ගත්තා. එයාපෝට් ආතල් එක වෙනයි. මේ වෙනයි. ගෙවන ගන්නට. ඇත්ත. සමු ගන්න අවසරයි. ඔබ ගියපු දුර වැඩි. මේ තරම් කාලයක් බලන් හිටියවට හරි මහන්සි. මෙන්න මේ කාර් එක මේක.
මේ කාර් එක විකුණන්න ගියාම හරි. යකෝ මේකේ ඇක්සිලරේටරේ තියෙන කට ළඟ. හරිද? බ්‍රේක් එකේ තියෙන්නේ හපුතලේ. මේක උඹ පදින්නේ කොහමද? නෑ මේ මෙතන වදී හැබැයි මොකද ගත්තා. මල්ලි පාරට ගත්තට පස්සේ රජු. මං ගත්තා ඉස්සර. ගොඩක් එක්ක නෑ හැබැයි. යට මේ කාර් එක ඇතුලේ කීයක් ඉන්නවද? ගණන් ගන්න බෑනේ 1 2 3 කිය. මේ ගයින් 1යි 11ක් ඉන්නවා මේක. 11ක් ඉන්නවා. මට මේක ඇතුලේ 11ක් ඉන්න. ඕ කොහමද ආයි යන්න බෑ පොලිසියෙන් අල්ලලා. මේකේ 11යි. මේකේ 4යි නේ. මේකේ 4යි. අරගේ 11යි. හරි වගේ. පියා බයි. හරි හරි. 11යි 4යි අපි දෙන්නයි. පිළිගන්නේ. යා අපි දෙන්න අද තුනයි වීලය. කල් කිරිද? කල් කිරන්නේ නැහැ. Do fim de semana, só rolê bom. Ela chega e desencana com passo.